අපි අපේ iPhones වලට use කරන්න ඕනේ MFI certified cables විතරද? ඇත්තට මොනවද මේ MFI certified cables කියන්නේ? මේ අනිත් normal cables use කරොත් අපේ phone එක damage වෙයිද? මේ MFI certified products ඇයි මෙච්චර ගණන්? කොහොමද අපි MFI certified product එකක් අඳුරගන්නේ? මුලින්ම MFI certification එක කියන්නේ Apple company එක විසින් ඒ product එක certify කරන එකට. ඒ කියන්නේ මේ product එක Apple product එකක් එක පාවිච්චි කරාට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන එක certify කරන එක. MFI කියන එකේ තේරුම තමයි made for iPhone, iPad, iPod කියන එකට. අපිට අපි ගන්න product එක MFI certified නැද්ද කියලා අඳුර ගන්න විදි දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි අපිට Apple website එකෙන් check කරන්න පුළුවන්. හැබැයි ගොඩක් අය කියන විදිහට මේ website එක ගොඩක් update වෙන්නේ නැහැලු. එතකොට සමහරක් වෙලාවට අලුතෙන් certify කරපු product එකක් වුණත් ඒක නැති වෙන්න පුළුවන්ලු. ඉතින් දෙවෙනි සහ lazy method එක තමයි අපේ product එකේ මෙන්න මෙහෙම made for iPhone, iPod, iPad කියලා ගහලා තියෙන එක. හැබැයි එහෙම ඕන product එක packaging එක ගහලා තිබ්බට විශ්වාස කරන්න එපා. ටිකක් branded product එකක් නම් විතරක් ඒක විශ්වාස කරන්න. ඉතින් අපි බලමු මේ MFI certified product එකයි normal product එකයි price එක කොහොමද වෙන්නේ කියලා. මේ දෙකම 1 meter iPhone to Type C cable දෙකක්. ඉතින් මේක MFI certified හින්දා මේක වගේ price එක දෙගුණයක් විතර වැඩි. ඒ වුණාට මම මේ cable එක ගොඩක් කල් තිස්සේ use කරනවා. ඒ වගේ මම use කරන කට්ටියක් දන්නවා. ඒ වගේ මගේ website එකෙන් buy කරපු කට්ටියක් දැන් ගොඩක් කල් use කරනවා. ඉතින් මගේ opinion එක හැටියට ටිකක් හොඳ brand එකක cable එකක් නම් අපි use කරන්නේ. ඒක MFI certified වෙන්නම ඕනේ නැහැ. හැබැයි මෙහෙමයි. එහෙමයි කියලා හැම බ්‍රෑන්ඩ් එකම කේබල් එකක් විශ්වාස කරන්නත් එපා. මම හැමතිස්සෙම කියනවා වගේ ටිකක් බ්‍රෑන්ඩ් ප්‍රොඩක්ට් එකක්ම ගන්න. මොකද මේ ළඟදි මට කස්ටමර් කෙනෙක් කිව්වා එයාගේ genuine Samsung adapter එකක් තිබිලත් එයාගේ ෆෝන් එක රත් වෙනවා කියලා. ඉතින් ඊට පස්සේ පොඩ්ඩක් check කරලා බලද්දී එයා use කරපු කේබල් එක fake එකක්. අන්න ඒ වගේ use කරන්න හොඳ නැහැ. ඉතින් finally මගේ opinion එක හැටියට මේ වගේ branded cable එකක වගේ price එක දෙගුණයක් දීලා අපි මේ MFI cable එකට යන එක ඇත්තටම අත්‍යවශ්‍ය නැහැ. මම කියන්නේ මේ MFI cables හොඳ නැහැ කියලා. පුළුවන් නම් MFI products විතරක් පාවිච්චි කරන්න ඒක හොඳයි. හැබැයි ටිකක් tight budget එකක් නම් ඉන්නේ මේ වගේ cable එකකට ගියත් කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මම කලින් කිව්වා වගේ මම use කරන්නේ මේ Basis brand එකේ non MFI products. තාම ප්‍රශ්නයක් වෙලා නැහැ. ඉතින් ඔයාලට MFI හරි non MFI හරි Ugreen හරි Basis හරි ඕනම් ප්‍රොඩක්ට් එකක් ඕනේ නම් මගේ වෙබ්සයිට් එක check කරන්න පුළුවන්. මම link එක පහළ description එකේ දාලා දෙන්නම්. ඒකත් check කරලා ලංකාවේ අනිත් වෙබ්සයිට්ස් උත් check කරලා තියෙන ගණන් අඩුම හොඳම warranty එකක් දෙන genuine product එකක්ම ගන්න. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ MFI products ගැන? ඒව ඇත්තටම වැඩක් නැද්ද? comment එකක් දාන්න. මොකද ඒක අපි හැමෝටම වැදගත් වෙයි.